ඔයා දන්නවද මැරුණු අයගේ ආත්මයත් එක්ක අතට අත දීලා කතා කරන්න පුළුවන් වුණොත් මොන වගේ වෙයිද කියලා. ඒත් ඒ සෙල්ලම විනාශයකින් ඉවර වුණොත් අපි බලමු මේ ෆිල්ම් එකේ මොකද වෙන්නේ කියලා. මම අද අරන් ආවේ මෑත කාලේ ආපු හොරර් ෆිල්ම් අතරින් ලෝකෙම හොල්ලපු බලන අයට නින්ද යන්නේ නැතරමට බය හිතුණු ටෝක් ටු මී චිත්‍රපටයේ සම්පූර්ණ කතාවයි. කතාව පටන් ගන්නේ සාදයකදී සිද්ධ වෙන දරුණු සිදුවීමකින්. කෝල් කියන තරුණයා තමන්ගේ සහෝදරයා වන ඩකට් හොයාගෙන යනවා. ඩකට් ඉන්නේ පියවිසිහියෙන් නෙමෙයි. එකපාරටම ඩකට් තමන්ගේ සහෝදරයාට පියකින් යනලා පස්සේ තමන්ගේ මූණටම යනගෙන සියදි විනාසා ගන්නවා. ඊට පස්සේ අපි දකිනවා මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන මියාව. මියාගේ අම්මා අවුරුද්දකට කලින් මැරිලා. ඒ නිසා ඇයින් ලොකු මානසික අවපීඩනයකින් ඇය වැඩිපුරම කාලය ගත කරන්නේ ඇගේ හොඳම යාළුවා ජේට් සහ ජේට්ගේ මල්ලි රයිලි එක්ක. දවසක් මේ පිරිස යනවා තවත් යාළුවෙක්ගේ ගෙදර තියෙන සාදයකට. එතනදී තමයි මුලින්ම අර සෙරමික් වලින් වහපු අත පෙන්වන්නේ. මේක මැරුණු මන්තර ගුරුකම් කරන්නෙක්ගෙන් ලැබුණු අතක් කියලා තමයි කියන්නේ. මේකේ නීති තුනයි. ඉටිපන්දමක් පත්තු කරන්න ඕනේ. අත අල්ලලා ටෝක් ටු මී කියන්න ඕනේ. එතකොට ආත්මය එනවා. ඊට පස්සේ I let you in කිව්වම ආත්මය වගේ ඇඟට එනවා. වැදගත්ම දේ තත්පර 90ක් ඇතුළත මේක ඉවර කරන්න ඕනේ. නැත්නම් ආත්මය ඇඟේ නතර වෙනවා. මුලින්ම මියා මේක අත්හදා බලනවා. ඇය ඒකෙන් පුදුම වින්දනයක් ලබනවා. හැබැයි ඊළඟ වතාවේ රයිලි කියන්නේ පොඩි මල්ලි මේක කරන්න හැදුවම ජෙඩ් එකට අකමැති වෙනවා. ඒත් මියා රයිලිට ඉඩ දෙනවා. රයිලි අතල්ලපු ගමන් ඔහුගේ ඇඟට එන්නේ මියාගේ අම්මගේ ආත්මය කියලා මියාට හිතෙනවා. ඒ නිසා ඇය තත්පර 90ක නීතිය කඩ කරලා වැඩි වෙලාවක් රයිලිව ඒ තත්ත්වයේ තියාගන්නවා. එකපාරටම රයිලි පාලනයෙන් ගිහින් Tamanගේම ඔළුව මේසයක ගහ ගන්නවා. ඇස් උගුල්ල ගන්න හදනවා. අන්තිමේදී රයිලි අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කරනවා. රයිලි රෝහලේ ඉන්නකොට මියාට දිගින් දිගටම අద్భుත දර්ශන පේනවා. ඇගේ අම්මා ඇය අසල ඉන්නවා වගේ ඇයට දැනෙනවා. ඇත්තටම මේ ඉන්නේ මියාව රවට්ටන නපුරු ආත්ම. මේ අතර මියා දැනගන්නවා ඇගේ අම්මා මියගේ අනතුරකින් නෙමෙයි ඇයම සිවිදී නසාගෙන කියලා. ආත්මයන් මියාට පෙන්වනවා රයිලි රෝහලේදී නිරේ වද විදිනවා වගේ දර්ශනයක්. මියා දැන් හිතන්නේ රයිලිව මරලා නිදහස් කරත් විතරයි මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ කියලා. මියා රයිලිව රෝහලෙන් හොර රහසේ අරන් ගිහින් හයිවේ එකක් ගාවට යනවා. ඇගේ අම්මා කියනවා රයිලිව පාරට තල්ලු කරන්න කියලා. මියා රයිලිව තල්ලු කරන්න හදනකොටම ඇයට ඇත්ත වැටහෙනවා. මියා රයිලිව තල්ලු කරන්නේ නැහැ. ඇය පාරට පැනලා සිවිදී නසා ගන්නවා. ඊළඟ දර්ශනයේදී මියා රෝහලේ ඇවිදගෙන යනවා. ඇය දකිනවා රයිලි සුවපත් වෙලා ඉන්නවා. හැබැයි ඇය කතා කරන කිසිම දෙයක් පවුලේ අයට ඇහෙන්නේ නැහැ. රෝහලේ ලයිට් එකින් එක නිවි යනවා. මියා අඳුරේ ඇවිදගෙන යනකොට ඉටිපන්දමක ආලෝකයක් දකිනවා. ඇය ඒ දෙසට අත දික් කරලා අත අල්ලනවා. දැන් මියා ඉන්නේ වෙනත් රටක සාදයක. වෙනත් පිරිසක් අරාද පාවිච්චි කරලා මියාගේ ආත්මය ගෙන්නගෙන. දැන් මියා සදාකාලිකවම අර අත ඇතුළේ හිර වුණු තවත් එක ආත්මයක් විතරයි. ඉතින් යාළුවනේ මේක තමයි ටෝක් ටු මී චිත්‍රපටයේ සම්පූර්ණ කතාව. මේකෙන් අපිට දෙන පණිවිඩය තමයි නොදන්න දේවල් එක්ක සෙල්ලම් කරන්න ගියොත් අන්තිමේට වෙන්නේ Tamanට වගේම Tamanගේ ආදරණීයන්ටත් විනාශයක්වත් කරලා දෙන එක කියලා. ඔයාලා මේ ෆිල්ම් එක ගැන මොකද හිතන්නේ? පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ස්තුතියි.